හරි අපි sign in සහ sign up page එකක් responsive විදියට හදන්න කොහොමද කියලා බලමු. මෙතන මුලින්ම e-shop එකට register වෙන්න නම් මේ text fields ඔක්කොම fill කරලා මේ sign up button එක click කරන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයාලට දැනටමත් e-shop එකේ account එකක් හදපු account එකක් තියෙනවා නම් මේ already have an account sign in button එක click කරලා කරන්න. එතකොට ඔයාට email සහ password text fields fill කරලා e-shop එකට sign in වෙන්න පුළුවන්. එතකොට මේ remember me check box එක check කරලා තියන්න පුළුවන්. ඒ වගේම forgot password කියලා anchor tag එකක් හදලා තියෙනවා. password එක අමතක නම් නැවත ලබා ගන්න. ඔයාට මෙතනින් account එකක් හදාගන්න අවශ්‍ය නම් මේ don't have an account sign up button එක click කරලා මේ text fields ඔක්කොම fill කරලා e-shop එකට register වෙන්න පුළුවන්. ඒ වගේම මෙතනින්ම admin page එකට log වෙන්න පුළුවන්. මේ go to admin page button එක click කරලා. ඒ වගේම යටින්ම footer එකක් දාලා තියෙනවා e-shop එකේ copyright statement එක එකතු කරලා. ඒත් එක්කම තියෙන icon එක link tag එකකින් add කරලා දෙනවා. ඊට පස්සේ මෙතන link tag වල පළවෙනි link tag එක ඇතුලේ style.css file එක දෙවෙනි link tag එකේ bootstrap.min.css file එක styles add කරලා link කරලා දෙනවා. ඒ වගේම style.css file එකට add කරලා දාන font style එක. ඒ text එකත් style කියලා capture කරන් තියෙනවා style.css file එකට. මේ මෙතන තියෙන image එක background කියලා div එක ඇතුළේ class name එක add කරලා css file එකට image එක add කරලා තියෙනවා. අවසානයේ තියෙනවා select tag එකක්. ඒක ඇතුලේ gender එක select කරගෙන සඳහා options දෙකක් දීලා තියෙනවා male female විදියට. ඊට පස්සේ sign in box එක තුල ඒ විදිහටම input tag සහ paragraph tag තියෙනවා email password සඳහා. ඒ වගේම check box එකක් තියෙනවා remember me කියන option එකට. ඊට පස්සේ මේ anchor tag එක දාලා forgot password කියන එකට.
ක්ලික් එක මගින් strip.js ෆයිල් එකේ change view ෆන්ක්ෂන් එක ඇක්සස් කරලා තියෙනවා. එතකොට ඒ divs IDs මගින් variable වලට capture කරගෙන ඒ variable class list එකට add කරලා d_none ලෙස toggle කරලා තියෙනවා. මේ d_none කියලා කියන්නේ display none කියන එක. ඒ කියන්නේ sign up box එකේ ඇතුලේ තියෙන already account sign in button එක click කරපුවම ඒ sign up box එක disappear වෙනවා. ඒ වගේම sign in box එකේ ඇතුලේ තියෙන don't have an account sign up button එක click කරපුවම sign in box එක disappear වෙනවා.